යාළුවනි මිත්‍රවණිනි මේ ගොඩක් දෙනෙකුට තමන්ගේ වැරදි අඩුපාඩු පේන්නේ නැහැනේ. ගොඩක් දෙනෙක් හිතනවා තමන් නිවැරදි කියලා. ඒ නිවැරදි කියලා හිතන තාක් එයාට එයාගේ වැරදි අඩුපාඩු පේන්නේ නැහැ. ඒ වගේම තමයි කෙනෙක් ඒක පෙන්නලා දුන්නත් එයා පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒ මොකද එයා තුල මාන්නේ රජ කරනවා. ඒ හින්දා එයා ඒක පිළිගන්න කැමති නැහැ. ඒක තමයි සාමාන්‍ය මේ ප්‍රත්‍යජන ස්වභාවයේ හැටි. එතකොට මේ 14ක් විතර පිරිසක් ඉන්නවා. ඒ අය නිකන් ඉඳගෙන පැත්තකට වෙලා කල්පනා කරද්දී ඒ අයගේ වැරදි පේන්න පටන් ගන්නවා. අයියෝ මම මේ වගේ වරදක් කරානේ. කවදාවත් ආයෙ නම් කරන්නේ නැහැ. අයියෝ අහවල් දවසේ මගෙන් අහවලාට මේ වගේ වරදක් වුණා. ආයෙ කරන්නේ නැහැ. අයියෝ මං අහවල් දවසේ අහවලාගේ ගහෙන් පොල් ගෙඩියක් කඩාගත්තනේ, අඹ ගෙඩියක් කඩාගත්තනේ. ආයෙ නම් කවදාවත් කරන්නේ නැහැ. මෙන්න මෙහෙම හිතන 14ක් විතර පිරිසක් ඉන්නවා. එතකොට යාළුවනි මේ මෙහෙම පේන්නේ සම්මාදිට්ඨියේ ස්වභාවයක් මේක. මේ සම්මාදිට්ඨිය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේවල් කතා කරනවා. මේ සම්මාදිට්ඨිය විවිධාකාරයි. මේ සම්මාදිට්ඨියේ එක ප්‍රභේදයක් එක ආකාරයක් තමයි තමන්ගේ වැරදි මේ ආකාරයෙන් දකින්න එක. ඒ වගේම මේ වැරදි හදාගන්න කටයුතු කරන එක. ඒ වැරදි හදාගන්න හිතන එක. ඒ වැරදි හදාගන්න ක්‍රියාත්මක වෙන එක. නමුත් සමහරුන්ට ඒ වැරදි හදාගන්න හිතුවත් ක්‍රියාත්මක වුණත් මැරෙනකන් ඒ වැරදි හදාගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒකට පසුතැවෙන්න ඕනේ නැහැ. මොකද පසුතැවෙන්න ඕනේ නැහැ කියන්නේ තමන්ගේ වරද පිළි අරගෙන ඒ වරද හදාගන්න තමා උත්සාහ කරමින් ඉන්නවා. අන්නේ උත්සාහය කොයි වෙලාවක හරි සාර්ථක වෙනවා. ගොඩක් මේ ලක්ෂණය සෝතාපන්න කෙනෙක් තුල තියෙන ලක්ෂණයක් තමයි මේ වරද දකින්න එක. ඒ වගේම මේ වරද නිවැරදි කරගන්නට උත්සාහ කරන එක මේ සෝතාපන්න කෙනෙක්ගේ ලක්ෂණයක්. අද ඇත්ත වශයෙන්ම නියම ධර්මයක් දේශනා වෙන්නේ නැහැ පන්සල්වල. ඒක අවිවාදයෙන් යුතුව කියන්න ඕනේ. එතකොට නියම ධර්මයක් දේශනා වුණොත් ඒක ශ්‍රවණය වුණොත් තමයි කෙනෙක් සෝතාපන්නද කියලා Taman සෝතාපන්නයි කියලා දැනගන්නේ. ඉතින් ඒ දේශනාවක් ඉදිරිපත් කරන්න තරම් සෝතාපන්න භික්ෂුන් වහන්සේලා අද වැඩ සිටිනවද කියන එක සැකයට කරුණක්. හැබැයි බොහෝ ගිහි පිරිස සෝතාපන්න අය ඉන්නවා. නමුත් ඒ අය දන්නේ නැහැ ඒ අය සෝතාපන්නද කියලා. මොකද ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව මේ සෝතාපන්න වීමේදී ඥාන පහළ වෙනවා. ප්‍රඥාව මෝරන්න ගන්නවා. ඒ වගේම
සෝතාපන්න ඵලසිත පහළ වෙනවා. මේවා ධර්මයේ අහලා නැති ඒ කියන්නේ මාර්ගඵල ලබන්නට සුදුසු ධර්මය අහලා නැති කෙනෙක්ට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ඔහු සෝතාපන්න වුණත් ඔහු දන්නේ නැහැ සෝතාපන්න වුණාද කියලා. මේ සමහරු කියනවා දේශකයෝ මේ චීවර දාගත්ත පිරිස කියනවා ඇහිලා තියෙනවා සෝතාපන්න වෙච්ච කෙනා දන්නේ නැහිලු සෝතාපන්න වුණාද කියලා. මේ මොන බොරුවක්ද මේ? මේ සම්පූර්ණ බොරුවක්. ඉතින් මේකෙන් අහිංස විනසු නොමග යනවා. සෝතාපන්න වුණ කෙනා පැහැදිලිවම දන්නවා යා සෝතාපන්නයි කියලා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා වැලි අහුරක් එහෙම නැත්නම් ගල් අහුරක් අරගෙන අතේ තියෙන ගල් අහුරද වැලි අහුරටද වැඩි පොළවේ තියෙන ප්‍රමාණයද වැඩි කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කියනවා මේ පොළවේ ප්‍රමාණය වැඩි කියලා. අන්න එහෙනම් මේ පොළවේ ප්‍රමාණයට තිබ්බ කෙලෙස් සෝතාපන්න කෙනාගෙන් ගිලිහිලා ගියා බැහැර වුණා එවෙන් නිදහස් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනාට පහළ වෙන්නා වූ ඥානය. ඒක මේ ආපසු බලන ඥානය. ඒකට ධර්මයේ මොනවයි කියනවද කියන්න මම දන්නේ නැහැ. ආපස්සට බලන්න පුළුවන් ඥානය. ඒ ඥානයට අනුව ආපස්සට හැරිලා බලද්දී එයා දකිනවා එයාගේ උපන් දාසිත තිබ්බ කෙලෙස්. එයා හැසිරුණු විදිය. එයා ක්‍රියා කරපු ආකාරය. ඒවා දකිද්දී යාට ඒවා සේරම ඉවත් වෙලා ගැලවිලා අමුතුම පුද්ගලයෙක් නිර්මාණය වෙලා කියන එක එයාට පේන්න පටන් ගන්නවා. එයා තුල අමුතු වෙනසක් පේන්න දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ තව එහාට යද්දී තව ඥානයන් පහළ වෙනවා. ධර්ම ඥානය පහළ වෙනවා. මාර්ගඵල ඥානය පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙනවා. මේ වගේ දේවල් පහළ වෙනවා. එතකොට සිත් පහළ වෙනවා. මාර්ගඵල සිත පහළ වෙනවා. මාර්ග සිත පහළ වෙනවා. මාර්ගඵල සිත පහළ වෙනවා. ඒතර ප්‍රත්‍යක්ෂ ඥානය පහළ වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් සෝතාපන්න කෙනාට පහළ වෙනවා. එතකොට බොහෝ දෙනෙක් මේ තමාගේ වැරදි තමා දකිනවා නම් ඒ වැරදි හදාගන්න තමා උත්සාහ කරනවා නම් ඒක පුතග්ජනයෙකුට වෙන්නේ නැති සිද්ධියක් බොහෝ දුරට. ඉතින් බොහෝ දුරට අපේ අදහසට අනුව ඒකෙන්නා සෝතාපන්න මාර්ගයේ හෝ සෝතාපන්න ඵලයේ සිටින කෙනෙක් වීමට ඉඩ තියෙනවා. ඉතින් මේ සමහරු කියනෝනේ භාග්‍යවතුන් වහන්සේට පමණයි මාර්ගඵලයක ඉන්නවා කියලා කියන්න පුළුවන් කියලා කියනවා. නෑ. භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ ඥානයන්ට අහු වෙනවා මේ අය මාර්ගඵලවල ඉන්නවා කියන එක අහු වෙනවා. අපි සත්‍ය විදියට හැමතිස්සෙම කතා කරන්න ඕනේ. එතකොට උන්වහන්සේගේ ධර්මය අහලා සෝතාපන්න වුණු අනාගාමී වුණු ඕනතරම් දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල පිරිස ඉන්නවා. ඒ අය දන්නවා සෝතාපන්න වෙච්ච ගමන්. ඒ අය පිහිටට ආරක්ෂාවට ඒ සෝතාපන්න වෙච්ච කෙනාට එනවා. එයා සමග එයාගේ මනසත් එක්ක ගනුදෙනු කරනවා. ඒක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. දේවතලවල දෙවිවරු
සක්දෙවිඳු පවා සෝතාපන්න වෙලා තියෙනවා. සමන් දෙවියෝ. මේ වගේ සෝතාපන්න වෙච්ච දෙවිවරු ඉන්නවා. එතකොට මේ අය ඒ සෝතාපන්න වෙච්ච කෙනාගේ මනසත් එක්ක ගනුදෙනු කරනවා. ඒ අය දන්නවා මේ අය සෝතාපන්න වුණා. එතකොට තමන්ගේ කෙලෙස් ස්වභාවයේ වෙනස් වෙන ස්වභාවයක් තමන්ට කවදාවත් නැති ධර්ම ඥානය කරුණු විග්‍රහ කරගැනීමේ ඥානය ධර්ම ඥානය පහළ වීමත් එක්ක තමන්ටම දැනගන්න පුළුවන් තමන් සෝතාපන්නද නැද්ද කියන එක. දැන් රහතන් වහන්සේලා පවා මේ රහත් වුණාද කියලා දන්නේ කියන කතන්දර අපිට මේ දේශනාවලින් ගැහිලා තියෙනවා. මේවා කියන්නේ මේ මාර්ගඵලයකටවත් පත්වෙච්ච නැති චීවර දාගත්ත පිරිස. රහතන් වහන්සේලා රහත් වුණාද කියලා දන්නේ නැත්නම් උන්වහන්සේලා උදාන වාක්‍ය කිව්වේ කොහොමද? සෑම රහතන් වහන්සේ නමක්ම උදාන වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා රහත් වෙච්ච ගම. එතකොට මාර්ගඵලලාභීන් පවා ඒ අයගේ අදහස් උදහස් ප්‍රකාශ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හැම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් සමහරු තේරෙන්නේ නැති අය ඒ අයගේ මනසේ ස්වභාවය ඒ අයගේ මනස වැඩ කරන ස්වභාවය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක කිව්වහම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ඔයා සෝතාපන්නයි කියලා. ඉතින් ඒ වගේ මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච සමහරු දන්නේ නැහැ සෝතාපන්නයිද කියලා. ඉතින් ඒ නිසා මේ සෝතාපන්න ඵලය කියන්නේ සම්මා දිට්ඨියටපත් වීම, අවිද්‍යාව යම් තාක් දුරට බැහැර වීම. සම්පූර්ණ බැහැර වෙන්නේ යම් තාක් දුරට අවිද්‍යාව බැහැර වෙනවා. සත්‍ය සත්‍ය විදිහට දකිනවා. අන්න ඒ සම්මා දිට්ඨියටපත් වීම තමයි අපහසු කාරණය. නැත්තම් සෝතාපන්න වෙන්න අමාරු නැහැ. මොකද කියන දේ තේරුම් අරන් ඒක තමා තුළින් මෙනෙහි කරන්නට පුළුවන් නම් ඒක තමා තුළින් අධීක්ෂණය කරන්න පරීක්ෂණය කරන්න ගවේෂණය කරන්නට පුළුවන් නම් ඒ කෙනාට සෝතාපන්න වෙන්න අමාරුවක් නැහැ. වෙලා තියෙන්නේ ඒකට හරි මඟ පෙන්වන්න අද පිරිස දන්නේ නැහැ. ගොඩක් චීවර දාගත්ත පිරිස. කාම රාගයන්ට ගොදුරු වෙලා අද සුඛෝපභෝගී ජීවිත ගත කරන පිරිස තමයි සංඝයා කියලා කියන්නේ. ඊට වැඩිය අල්පේච්ඡ ජීවිත ගත කරමින් ධර්මයේ මනාකොට අවබෝධ කරගනිමින් සෝතාපන්න මාර්ගඵලයටපත් වෙලා සතර අපායන් ගැලවිච්ච ගිහි පිරිස ඕන තරම් ඉන්නවා.